අදත් බඩ පිරෙන්න කෑමක් හම්බෙයිද දන්නේ නෑ අප්පා. මේ බඩ නම් දැන් කතා කරන්න පටන් ගනී වගේ. මේ සුවඳ නම් දෙයියෝ එවපු එකක් වගේ. අද කැඳනන් නියම රසට හැදුනා. අයියෝ මේ කැඳ හැලිය දැක්කම බඩට නැටුම් එනවා. මේ ආවේ කැඳ හොරා. තාම පැහිලා නෑ අන්දරේ. හැබැයි සුවඳ නම් පැහිලා. හරි හරි. දැන් බලමු කවුද කපටි කියලා. හැන්දෑවටවත් කැඳ එක පැහැයිනේ. අපි බලමුකෝ. දැන් පූසෙක් වෙන්න වෙලාව හරි. අයියෝ හොර පූසෙක් යාවිත් නේද? කැඳ එකත් පෙරලයි කුස්සියට ආවොත්. කෝ මේ හොර පූසා. අද නම් ගහලා එලවනවා. දැන් තමයි මගේ වෙලාව. අනේ මගේ සුදු කැඳ හැලිය. අද නම් බඩට පිං. දෙයියෝ මේක නම් දිව්‍ය භෝජනයක්. තව කැඳ ටිකක් බීලා නතර කරනවා. තව ටිකක් විතරයි. කෝ මේ හොර පූසා. එක පූසෙක්වත් නෑනේ. අයියෝ අන්දරේ මේ මොකද්ද කරලා තියෙන්නේ? මම මේ ක්වොලිටි චෙක් එකක් කරේ. මං නම් කැඳ එක බේරගත්තා. පූසා බිව්වා නම් ඔක්කොම ඉවරයි. ඔයා නම් කවදාවත් හැදෙන්නේ නෑ අන්දරේ. අන්දරේට නම් බඩගිනි වුණාම කිසි දෙයක් අදාළ නෑ වගේ. බඩගිනි මිනිහෙක්ට කැඳත් පේන්නේ දෙවියන් වගේ.